තිසා වාහනේ නවත්තන්න හැදුවත් නියෝ තිසාට අනිත් අතින් සන් කරේ වාහනේ නවත්තන්න එපා කියලා. ක්ලබ් එකේදී ආදීන් වොෂ්රූම් ගිහින් විනාඩි 5කටත් වැඩි කාලයක් ගත වෙද්දී නියෝ තිසා දෙන්න ආදීන්ව හොයන්න ගත්තේ. ක්ලබ් එක ඇතුලේ ආදීන් නැති බව පැහැදිලි වෙද්දී ආදීන්ගේ ෆෝන් එකේ ලොකේෂන් වලින් දෙන්නත් එක්ක මැවල නතර වුණේ නීතිගේ ගේ ඉස්සරහා. ඇතුලට යනවද? තිසා ඇහුවේ නියෝගෙන්. එපා අපි යමු. නියෝ ෆෝන් එක සාක්කුවට දාගද්දි තිසා නීතිගේ දිහා වරක් බල්ලා වාහනේ හරවගත්තේ නියෝ වාහනේ රේඩියෝ එක ඔන් කරද්දි. රාජගිරියට වොෂ්රූම් යනවා කියලා ක්ලබ් එකේ පසුපස කොටසින් එළියට ආපු ආදීන් කැබ් එකත් නවත්ත ගත්තේ අඳුර අතරින්ම කැබ් එකට නගින ගමන්. අන්තිමේ නීතිගේ ගේ ඉස්සරහින් කැබ් එක නතර වෙද්දී අපහසුයෙන් එළියට බැස්ස ආදීන් වාහනේ දොරට හේතු වෙලාම පර්ස් එකෙන් සල්ලි අරන් හෙව්වේ ෆෝන් එක අරන් නීතිගේ නම්බර් එක ඩයල් කරන ගමන්. එක අතකින් ගේට්ටුවේ ග්‍රිල් තදින් අල්ලගෙන අනිත් අතින් ෆෝන් එක කනේ රඳවාගෙනම ආදීන් වාරුවෙන් ගේට් එකට මේ වෙලාවේ මොන හේතුවකට හරි ආදීන්ගේ හිතට ආවේ නීති විතරයි. හිත ඇතුලේ උඩු දුවන වේදනාව නිසා කරන කියන හැම දෙයක්ම කනපිට පෙරලගෙන ආදීන්. හැබැයි මේ වෙලාවේ මතක වලින් මේ දෙන්න කොල්ලට ඕන උනේ නීතිම විතරයි. මිනිස් 5ක් යද්දි නීති එහා පැත්තෙන් ෆෝන් එක ආන්සර් කරද්දි ඒ කටහඬ නිසාම ආදීන්ගේ මූණ ඇදුනේ හිනාවක්. මෙතෙක් කළා තිබුණු වේදනාව වෙනුවට සැනසීම. අතාරිනවා මට යන්න පුළුවන්. නීති ආදීන්ව සෝෆා එකෙන් වාඩි කරවන්න හදනකොට ආදීන් නීතිගේ අත ගසා දාලා සෝෆා එකට බර වුණේ. කෙල්ල මොහොතකට අත් දෙක බැඳගෙන සෝෆා එකේ නින්දට වැටුණු ආදීන් දිහා බලාගෙන හුස්මක් හෙලද්දි. සෝෆා එකේ කොට්ටේ තවත් තුරුරු කර ගනිමින් ආදීන් ඉන්න හැටි දැක්කහම කෙල්ලට දුකයි. ඒ නිසා ආයෙමත් රූම් එකට ගිහින් බ්ලැන්කට් එකක් ගෙනාපුවා. නීති ආදීන් ළඟින් නතර වුණේ මොහොතකට කලින් වේදනාවෙන් බර වෙලා තිබුණු මුහුණේ දැන් සැනසිලිදායක මදහසක් ඇඳලා තියෙන හැටි බලාගෙන. අමාරුවෙන්ම වගේ ආදීන්ව පැත්තකට හරවලා කොල්ලගේ බ්ලේසර් එක ගලවලා අනිත් පුටුවට දාපු නීති ටයි එක බුරුල් කරලා ෂූස් පවක් ගලවලා දැම්මේ කිසිම අපුලක් නැතුව. බ්ලැන්කට් එක නවපු විදිහට එතනම තිබෙද්දි කෙල්ල කොණ්ඩේ එකට කරලා ගැට ගහන ගමන් නතර වුණේ කිචන් එකේ. ෆ්‍රිජ් එකෙන් ගත්ත දෙහි ගෙඩියක් දෙකට කපාගෙන කෙල්ල ආදීන්ගේ හිසෙහි යටිපතුල් වලයි තවරලා දෙහි බෑ දෙක පැත්තකින් තියලා අතට ගත්තේ බ්ලැන්කට් එක. සෝෆා එකට නැමිලා ආදීට බ්ලැන්කට් එක පොරවලා නීති දෑතක් ඊළඟ මොහොතේ නතර වුණේ ඇස් මත ගෑවෙන නොගෑවෙන ගානට කොල්ලගේ නළල් තලයේ මතට වැටලා තිබ්බ කෙස් රොදක් මත. කෙස් රොද ඉවත් කරන්න නීති දෑත ගෙනිච්චත් ඊළඟ මොහොතේ නොහිතපු විදිහට ආදීන්ගේ දැස් විවර වුණේ ආදීන්ගේ නළල් තලයේ මත නතරුණු කෙල්ලගේ දෑත ආදීන්ගේ දරදඬු අතට හිර වෙනකොටම. සර් ළඟ ළඟම ඇහෙන කටහඬටයි ආදී නිදිබර දැස් විවර කරේ. ඒත් තවත් මොහොතකින් Tamanට කෙලින් ඉන්න කෙනා දැකලා ආදීට සෝෆා එකෙන් නැගිට්ටුනේ ඒකටම. ආයිෂ් ඔළුව කලබලෙන් නැගිට්ටට ඊයේ රෑ සිදුවීමත් එකින් එක මතකෙට එනකොට ආදී රිදුම් දෙන නළල දෑතින් තෙරපවා ගත්තේ නීති කිසි දෙයක් නොකිය උණුසුම් තේ කෝප්පයක් ටීපෝව මතින් තියලා ආදීට නිදහසේ හිටන්න වෙලාව දීලා. කොහොමත් කොල්ල Taman ඉස්සරහා අපුස්ථාවයට පත් වෙනවට නීති කැමති වුණේ නැහැ. නීති ගිහින් විනාඩි 3-4ක් යනතෙක්ම ආදී හිටියේ කලින් ඉරියව්වෙන්මයි. ඊයේ වෙච්ච හැම සිදුවීමක්ම අපැහැදිලි. රුපුවගේ මනසේ හැදෙද්දි කොල්ලට අන්තිමට මතක තිබ්බේ ගේට් එක ළඟදී නීති Tamanව වත්තම් කරගන්නවා විතරයි. ඊට පස්සේ වෙච්ච කිසි දෙයක් මතකයට නොඑනකොට ආදී ලොකු හෙලලා නීති ගිය පැත්තරම ඇවිදන් ගියේ පළවෙනි පාට කෙල්ලගේ ගෙදර ලිවින් එකෙන් එහාට කොල්ල අඩිය තියද්දි. ආදී කිචන් එකට යනකොටත් කෙල්ල උයනවා. කෙල්ලට කතා කරන්න ඕන උනත් ඊයේ රෑ හැසිරුණු විදිහත් එක්ක ආදීට Tamanගේ හැසිරීම නැතුණේ ලැජ්ජාවක්. කතා කරමින්දෝ නොකරින්දෝ කියලා හිත හිත ඉන්නකොටමයි නීති ආදී දිහාවට හැරුණේ. මොනවා හරි ඕනද සර්? මේ වොෂ්රූම් මෙහෙන් එන්න සර්. කෙල්ල කිචන් එකෙන් ඇවිත් කොරිඩෝ එක කෙළවර තියෙන වොෂ්රූම් එක පෙන්වද්දී ආදීන් වරක් නීති දිහාත් බලලා බාත්රූම් එක ඇතුළට ගියේ නීති හා රූම් එකට යනකොට. මේක ගන්න සර්. යූස් කරලා නැති ටවල් එකක්. කොල්ල බාත්රූම් එකෙන් එළියට එනවත් එක්කම නීති ආදීට ටවල් එකත් එක් කරේ ආදී ස්තුතිපූර්වක බැල්මක් එල්ල මුණ පිහදා ගන්නකොට. තා පරිප්පු ටිකක් දාන්නද සර්? ආදීන්ගේ අවසරය ලැබෙනකොට කෙල්ල ප්ලේට් එක එහෙමම තියෙද්දි දීසියෙන් තව පරිප්පු හොදි ටිකක් ආදීට බෙදුවේ මේ ගෙවුණු කාලෙම කොල්ලා මොකද්දෝ කියාගන්න බැරි හැඟීමකින් නීති දිහා බලාගෙන ඉද්දි. අවුරුදු ගානකින් තමයි කෑම මේසෙදි වෙන කෙනෙක් කොල්ලා ගැන හොයලා බැලුවේ. තෑන්ක්ස්. තවත් මොකුත් නොකිය ආදීර ආයෙමත් ඉඳිආප්ප කන්න ගන්නකොට නීති පුටුව ලං කරන්න මාඩුනේ පිඟාන ලං කරගන්න ගමන්. 6:00 වෙනකොට නියෝ ඇවිත් ෆෝන් කරද්දී ආදීර් කාලේ ඉවර වුණා විතරයි. අන්තිමේ කොල්ලා නීතිගෙන් සමු අරන් වාහනේට නැංගේ පසුපස අනුට හිස පියාගන්න ගමන්. ආදීර්ගේ නිහඬ බව නිසාම තිසා නියෝ මුණ දිහා බලද්දී නියෝගේ මුහුණ
මුහුණේ තිබ්බේ තිසාගේ මුහුණේ තිබ්බ හැඟීමමයි. උදේ නීතිය හැරුවාට පස්සේ කිචන් එක පැත්තට යන්න කලින් ඇයකින් තමන්ව ගන්න එන්න කියලා ආදිත් කිචන් එකට ගියේ. සර් අපි ආවා. වාහනේ කොල්ලගේ ගාර්ඩන් එකේ නතර කරද්දී ආදිත් දැස්වියන් හිටිය නිසාමයි නියෝ කොල්ලට කතා කරේ. කාර් එකෙන් බැහැලා ගෙට ඇතුළු වුණ ආදිත් එහෙම්මම නතර වුණේ කොල්ලගේ රූම් එකේ. ඇඳන් හිටිය ඇඳුම් උනාදා කොල්ලා අන්තිමේ ෂවර් එක යටින් නතර වුණේ ගලාගෙන යන සීතල දිය බිංදු වලට ඔහේ වත පිහදා ගන්න ඉඩ දීලා. ඇයි මං මෙච්චර කෙයාලස් වුනේ? බැරි වෙලාවත් ඊයේ මගේ අතින් මෙච්චර හංගන්න හදන දේවල් නීතිට කියවුණා නම් අත මිටමොලවලා සුදු ටයිල් බිත්තියට වැරෙන් පාරක් ගහපු ආදිත් කියාගත්තේ Tamanටමයි. මොකද කොල්ලා හැමදේම දන්නවා කියලා නීති දැනගන්න දවසට තව දුරටත් නීති ආදිත්ගේ ඉස්සර හැදෙන්නේ නැති වෙයි. මතු සම්බන්ධයි.